හිතන්න නීතියේම ශාලා ඇතුලේ නීතියේම සලුවකින් වහලා අපරාධයක් කරනවා. අන්න ඒ වගේ කතාවක් ගැන තමයි මේ හෙලිදරව්ව. යුක්තිය හොයන තැනකම සිද්ධ වෙච්ච ඝාතනයකට සම්බන්ධ වුණු කවුරුත් බලාපොරොත්තු නොවුණු කෙනෙක් ගැනයි අපි මේ කතා කරන්න යන්නේ. ඉතින් මේකෙන් තමයි කතාවේ වැදගත්ම ප්‍රශ්නය මතුවෙන්නේ. නීතිය රකින්න දියුරුම් දීපු නීතිඥවරයා කොහොමද පාතාල නායකයෙක්ව මරන්න උදව් කරපු ප්‍රධාන සැකකාරියෙක් බවට පත් වෙන්නේ? මේ කතාවේ මුළු ගැටලුවම තියෙන්නේ අන්න එතන. හරි. අපි එනම් මේ සිදුවීමේ විස්තර ටිකක් ගැඹුරින් බලමු. මේ කතාව ඇත්තටම පටන් ගන්නේ මුළු රටේම නීති ක්ෂේත්‍රයම සසර කරපු සිදුවීමකින්. ඔව් කතාවේ කේන්ද්‍රීය චරිතය නීතිඥ තමාරා අබේරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ කියන්නේ අපි කවුරුත් දන්න CID එකෙන් අත්අඩංගුවට ගන්නවා. මේක නිකම්ම නිකම් අත්අඩංගුවට ගැනීමක් නෙවෙයි. මේක තමයි මේ සම්පූර්ණ සිදුවීම් දාමයේ ආරම්භක පුරුක. ඉතින් ඇයි මේ නීතිඥවරයව අත්අඩංගුවට ගත්තේ? ඒක හරියටම තේරුම් ගන්න නම් අපිට කාලේ ටික පස්සට යන්න වෙනවා. ඒ කියන්නේ මේ හැම දෙයකටම මුල පිරුණු මේ බිහිසුණු අපරාධය සිද්ධ වෙච්ච මොහොතට. මේ ඝාතනයට ලක් වෙන්නේ ගණේ මුල සංජීව. ඔහු නිකම්ම කෙනෙක් නෙවෙයි. පාතාල ලෝකයේ හොඳටම නම ගියපු සංවිධානාත්මක අපරාධ කල්ලියක සමාජිකයෙක්. හැබැයි මේ අපරාධයේ ඇත්තටම කම්පනය දනවනම කාරණය තමයි ඒක සිද්ධ වෙච්ච තැන. අලුත් කඩේ අධිකරණ සංකීර්ණය. ඒ කියන්නේ රටේ නීතියයි යුක්තියයි තියෙන හදවත වගේ තැන. උපරිම ආරක්ෂාවක් තියෙන්නම ඕන තැනක තමයි මේ ඝාතනය වෙන්නේ. මේකෙන්ම අපරාධ කරවන් කොච්චර නිර්භීතද කියන එක ගැන ලොකු චිත්‍රයක් මවලා දෙනවා. මේ ඝාතනයේ පස්සෙන් පන්නනකොට පොලිසියට තේරෙනවා මේකේ සැලසුම් ඇත්තේ ලංකාව ඇතුලේ නෙවෙයි රටින් පිට කියලා. අන්න එතනින් තමයි මේ කතාව ජාත්‍යන්තර තලයටම ඇදිලා යන්නේ. පොලිස් විමර්ශනවලින් හෙළිවෙන විදියට මේ සම්පූර්ණ ඝාතන සැලැස්මේ මහ මොලකරු වෙන්නේ ඉෂාරා සෙව්වන්දි. මොදේ තමයි ඇය මේ හැමදීම මෙහිවල තියෙන්නේ විදේශයක ඉඳගෙන. ඇයව අල්ලගන්න දියත් වෙන්නේ හරිම සුවිශේෂී මෙහෙයුමක්. ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන් කෙලින්ම යනවා නේපාලයට. එහි පොලිසියත් එකතු කරගෙන මුලින්ම අල්ලගන්නවා JK බයි කියන ප්‍රධාන සම්බන්ධීකාරකෙක්ව. ඊට පස්සේ ඔහුම පාවිච්චි කරලා ඉෂාරත් සෙව්වන්දිට කෝල් එකක් දීලා උපායෙන් කොටු කරගන්නවා. මේක හරියට සිනමා පටයක දර්ශනයක් වගේ තමයි. ඔන්න ඔය ජාත්‍යන්තර මෙහෙයුමෙන් මහ මොලකරු අල්ලගත්තට පස්සේ තමයි කතාව ආයෙමත් මුලට එන්නේ. ඒ කියන්නේ අපි කතාව පටන් ගත්ත තැනට නීතිඥවරියව අත්අඩංගුවට ගන්න හේතුව හරියටම හෙළිවෙන්නේ එතකොට. දැන් හෙළිවෙන කාරණේ බරපතලකම තේරුම් ගන්න අපි පොඩ්ඩකට මතක් කරගමු නීතිඥවරයෙක් කියන්නේ කවුද? එයාගේ කාර්යභාරය මොකක්ද කියලා. ඕන් කියන්නේ අධිකරණයේ නිලධාරීන්. එයාගේ පරම යුතුයකම තමයි යුක්තිය සහ නීතිය ආධිපත්‍ය ආරක්ෂා කරන එක. මේ කාරණේ ඔළුවේ තියාගෙන අපි ඉස්සරහට යමු. පොලිස් විමර්ශනවලට අනුව චෝදනාව තමයි මේ අපරාධයට උදව් කරලා තින්නේ නීතියේම සංකේත පාවිච්චි කරලා කියන එක. රිවෝල්වරේ හංගන්න දණ්ඩනීති සංග්‍රහය වගේ පොත්, වෙඩිකරුවට වෙස්වලා ගන්න ලෝයර් කෙනෙක්ගේ ටයිපටි, අධිකරණ සංකීර්ණයට ලේසියෙන්ම ඇතුල් වෙන්න වාහන පාස් එකක් සහ නීතිඥ හැඳුනුම්පතක් මේවා නිකම්ම බඩු නෙවෙයි. මේවා තමයි යුක්තියේ පද්ධතියට ඇතුල් වෙන්න තියෙන යතුරු. අධිකරණයේ ආරක්ෂාව බිඳින්න නීතියේම මෙවලම් කොච්චර කපටි විදියට පාවිච්චි කරලාද කියන එක මේකෙන් හෙළි වෙනවා. ඇත්තම මේක නිකම් අපරාධ කතාවක් නෙවෙයි. මේකෙන් අපේ මුළු යුක්ති විනිශ්චය පද්ධතියේම විශ්වසනීයත්වය ගැන හරිම බරපතල ප්‍රශ්න ගොඩක් මතු කරනවා. මේ උපුටා දැක්වීමෙන් මුළු සිද්ධියේම හරය හොඳටම පැහැදිලි වෙනවා. සැපයපු දේවල් කියන්නේ අපරාධයකට පාවිච්චි කරපු ආයුධ විතරක්ම නෙවෙයි. ඒවා නීති වෘත්තියේම සංකේත. ඒ සංකේතම පාවිච්චි කරලා ඒවා නියෝජනය කරන මුළු පද්ධතියම පාවා දීලා තියෙනවා. ඉතින් මේ මුළු සිදුවීමම අවසානයේදී අපි හැමෝගෙම හරිම බරපතල ප්‍රශ්නයක් අහනවා. යුක්තිය රකින්න ඉන්න ආරක්ෂකයින්ම අපරාධවලට හවුල් වෙනකොට ඒ පද්ධතිය ගැන මහජනතාව තියෙන විශ්වාසයට මොකද වෙන්නේ? මේ කතාවෙන් ඉදිරි වෙන ගැඹුරුම ප්‍රශ්නය සමහර විට ඒක වෙන්නේ නැති.